කොහොමද ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්නවා නේද? ඉතින් අලුත් අවුරුද්දෙන් පස්සේ මගේ කාමරේ වෙනස් කරගත්ත විදිය තමයි ඔයාලත් එක්ක මම බෙදා ගන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ කාමරේ තිබ්බේ. ඉතින් ඇත්තටම මේ තියෙන රැක් දෙක තිබ්බෙත් නැහැ. ඒක හස්බන්ඩ්ගේ තාත්තා ආපු වෙලාවක ඒකත් මම ওই විදිහට ග්‍රිල් කරලා එතන හදාගෙන කර්ටන් එක දාන පොල්ලත් ওই විදියට තාත්තටම කියලා ග්‍රිල් කරගත්ත. මොකද මට ඒ වගේ වැඩ බෑනේ. ඉතින් මට ගොඩ කාලෙක ඉඳන් හරිම ආසාවක් තිබ්බා අපි දෙන්නගේ කාමරේ හරිම ලස්සනට. මොකද ඒකෙත් මට හරි ආසයි හිතුණා ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටිකක් තියලා චූරි චූරි ලයිට් ටිකක් තියලා. මොකද මම ගොඩාක් YouTube channel වල දැකලා තියෙනවා එයාලගේ කාමර ලස්සන කරගන්න විදිය. ඉතින් මට මාරම ආස හිතුණා ඔයාලට කියන්න. හැබැයි ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න ඕනේ. මොකද අන්තිමටම කාමරේ මාරම ලස්සනයි හිතුවටත් වැඩිය. මොකද අයියෝ තාම පුදු වුණා ඒ තරම් කාමරේ ලස්සනයි. ඇත්තටම මට මේක හදාගන්න එහෙම ලොකුවට වියදමක් ගියේ නෑ. මොකද සමහරක් අය ඉන්නෝනේ අනේ අපිට අරව නෑ මේව නෑ අපි කොහොමද මේක හදාගන්නේ. කවදාවත් එහෙම හිතන්න එපා. Tamanට තියෙන පුංචි දේවල් වලින් පොඩියට හරි සතුටු වෙලා දෙයක් කරගන්න පුළුවන් නම් ඒක මාරම විදියට වටිනවා. මොකද මම ඔයාලට හැමදාමත් කියනවානේ. මොකද මම හැමදාමත් මගේ වීඩියෝස් වලින් ගේන්නේ අපිට තියෙන පුංචි දෙයින් අපි සතුටු වෙන්න පුළුවන් විදිහට අනික අපි ඉන්න තැන ලස්සන කරගන්න පුළුවන් විදිහේ වීඩියෝස්. ඉතින් අපි බලමු මම කොහොමද කාමරේ ලස්සන කරගත්තේ. ඉතින් මේ පේනව නේද දූවිල්ල පිරීලා. ඉතින් මම ඒකෙත් මක්ළු දැල් සේරම කඩාගෙන ඔය විදියට බිමත් හොඳට අතුල්ලලා ඊපස්සේ කාමරෙත් මොප් කරගත්තා. ඉතින් අර මං කියවනේ මම රැක් දෙකක් ගහගත්තා කියලා. ඉතින් මට ඒකට හස්බන්ඩ් මේ වගේ බෝඩ් දෙකක් ගෙනල්ලා දුන්නා. ඉතින් මං මේ බෝඩ් දෙකත් හොඳට පිහදලා මෙන්න මේ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ ඒකට මම රෙදි කෑලි දෙකක් දාගෙන එතන මට හිතුණා චූරි සුකුරත්තන් ඊට පස්සේ අපි දෙන්නගේ ෆොටෝස් වගේ එතනට ගැලපෙනවා කියලා. ඒ ටික මෙන්න මේ විදිහට මම තියාගත්තා. මේ විදිහට මං ඒ පැත්ත ෆොටෝස් මගේ තිබ්බ චූටි ටෙඩි බෙයාස්ලා ඒ වගේම මං අර කලින් වීඩියෝ එක ඔයාලට පෙන්වන්නේ මං කොළවැල් වගේ ගෙනලා තිබ්බා. ඒකේ තිබ්බ කොළවැලකුත් ඒ විදිහට ලස්සනට පෝච්චි එක තියලා දැන් මම මෙන්න මේ විදිහට කර්ටන් ටිකත් ඔන්න ওই විදිහට දාගන්නවා. මොකද මේ කර්ටන් එකට මම මාරම ආසාවෙන් හිටියේ මේක මම කියලාම මහගත්ත එකක්. ඒ වගේම තමයි මම ගත්ත බෙඩ් ෂීටුත් මම රෙදි අරගෙන මැහුවේ. මොකද ඒකෙන් මාරම ලාභයක් වෙනවා. ඇත්තටම මට බෙඩ් ෂීට් සෑරටම ගියේ රුපියල් 600 ගාණක් විතර. ඒ වුණාට අපි කඩෙන් ඒ වගේ ඇඳකට බෙඩ් ෂීට් එකක් ගන්නකො සාමාන්‍යයෙන් 1500ක් 2000ක් වගේ වෙනවා. මම හරි කියලා මම හිතනවා. ඉතින් ඔන්න දැන් මං ඒ වැඩ ටික ඉවර වෙලා දැන් මම මගේ මෙන්න මේ හරිය තමයි
සලසන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ කලින් වීඩියෝස් වල දැක්කනේ මගේ විෂන් බෝඩ් එක තිබ්බේ මෙතන. ඒකත් ඔය විදිහට මම චුට්ටක් අයින් කරලා මම මෙතනට ලස්සන ෆොටෝස් ටිකක් ඔය විදිහට දාගත්තා. ඉතින් ඇත්තටම මේ තියෙන්නේ මං ඒ ෆොටෝ ෆ්‍රේම් ටිකට ගත්ත ෆොටෝස් ටික. ඉතින් ඒ ටික මං ගත්තේ Pinterest app එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන මේ වගේ කාඩ් බෝඩ් එකක් අරගෙන ෆොටෝ සයිස් එකට කපාගෙන මෙන්න මේ විදිහට තියලා ෆොටෝ ෆ්‍රේම් එකක් විදිහට හදා ගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් මේ කුඩින් ලස්සන ඉටිගොලයක් ඒ වගේ දාගන්න පුළුවන්. එතකොට ඒක ඇත්තටම තනිකර ෆොටෝ ෆ්‍රේම් එකක් වගේ. ඉතින් ඔයාලට හිතන විදිහට ෆොටෝ ෆ්‍රේම් එක ඩිසයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක මං හරියටම ඇඳ ඉස්සරහින් අලව ගත්තේ. මොකද ඒක මාර ලස්සන ෆොටෝස් ටිකක්. ඉතින් මොකද අපි මෙහෙම ෆොටෝස් අලවන කියන්නේ ෆොටෝ එකක් අපිට දකින්න දේනුත් අපි මොන හරි අදහසක් නිකන් ඕනේ. ඉතින් ඒක අපේ ඇසට පේන මානෙ තමයි අපි තියාගන්න ඕනේ. ඉතින් මට හිතුණා මේකත් මේ විදිහට අලව ගත්තා නම් හරිම ලස්සනයි කියලා. ඉතින් ඇත්තටම මංගාව ලොකු කණ්ණාඩි මේසයක් නැහැ. ඉතින් මංගාව දැනට තියෙන මේ වගේ පුංචි කණ්ණාඩියක්. ඉතින් මම ඒ කණ්ණාඩි මේසෙටත් මෙන්න මේ විදිහට ලස්සනට කොළ වැල් ටිකක් දාලා ලස්සන කරගන්නවා. මොකද ඒ කොළ වැලේ ලයිට් එකකුත් තියෙනවා. මොකද මට හිතුණා ලස්සන වෙයි කියලා. ඉතින් අපිට තියෙන පුංචි දේ උනත් ලස්සනට හදාගන්න අපි දැනගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඒ වැඩ ටික ඉවර කරගෙන ඔයාලා කලින් නම් මගේ මේ රැක් එක දැකලා ඇති. ඉතින් මම මේ රැක් එක මං කාමරේට අරගෙන ඇතුලේ ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් ටිකක් ওই විදිහට තියා ගත්තා. මොකද මට මාරම ආසාවක් තිබ්බා මගේ කාමරෙත් මගේ සාලේ වගේම කුස්සිය වගේම ඒ වගේ බාත්රූම් එක වගේම කාමරේටත් පැල ටිකක් තියන්න ඕනේ කියලා. ඉතින් ඒකට මම සෙන්සර්වේනියා පැල ටිකකුයි මනි ප්ලාන්ට් ටිකකුයි ඔන්න ඔය විදිහට තියාගත්තා. ඉතින් ඔයාලට පේනවද ඔය මගේ අයියාගේ ෆොටෝ එකක් තියෙනවනේ. ඒ ෆොටෝ එක තියලා තියෙන්නේ මේසයක් නෙමෙයි. ඔය තියෙන්නේ කාඩ්බෝඩ් බොක්ස් එකක්. අනිත් පැත්ත අරවලා ඒක සාරි රෙද්දකින් මං ලස්සනට වට කරගත්තා. ඉතින් ඔය විදිහට මම ඒ ටේබල් එකකුඩින් මේ වගේ ලස්සන කෝමාරිකා පැලයකුත් තියාගත්තා. මොකද කෝමාරිකා කියන්නේත් ගෙවල් ඇතුළට ධනය, සෞභාග්‍ය, සතුට ආකර්ෂණය කරගන්න පුළුවන් දෙයක්. ඒක උඹලු කරලා බලන්නකෝ. අනිවාර්යයෙන්ම කෝමාරිකා පැලයක් ගේ ඇතුලේ තියෙන්නම ඕනේ. ඉතින් දැන් මම මගේ වැඩවලින් 75%ක්ම ඉවර කරගෙන ඉවරයි. ඉතින් මට දැන් තියෙන්නේ මගේ ඇඳයි ගොඩ තව චුටි ලයිට් ටිකක් දාගන්නයි විතරයි. ඉතින් අපි බලමු මම කොහොමද ඒක කරන්න කියලා.
ඉතින් කලින් හැදුවා වගේම පොල් කට් වලින් මේ වගේ ලස්සන පහනකුත් පත්තු කරලා හඳුන් කූරකුත් ওই විදියට මුළු කාමරේම සුවඳ එන්න දානවා. ඉතින් මේ තියෙන්නේ මං කාමරේ සුවඳට තියාගන්න පාවිච්චි කරන දේවල්. ඉතින් මේ එයාර් ෆ්‍රෙෂ්නර් එකයි ඔය අනිත් එයාර් ෆ්‍රෙෂ්නර් එකයි මාරම සුවඳයි. ඉතින් මේ ෆ්ලේවර්ස් දෙක කියන්නේ එකක් ස්ට්‍රෝබරි, අනිත් අර ස්ප්‍රේ බොටල් එක වගේ තියෙන එකේ සුවඳ වර්ග 5ක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මාරම සුවඳයි. ඉතින් මම ඔය එයා පොකට් එක වගේ තියෙන එක ඔතන උඩින් තියලා තියෙනවා. ඒක මාරම කියන්නේ ඇත්තටම මාරම සුවඳයි ළමයි. මොකද ඔයාලා මං දැන් කාමරේ හදලා දවස් 5-6ක් විතර එනවා. ඒත් මේ පොකට් එකේ තියෙන සුවඳ තාම මේ විදිහටම තියෙනවා. ඒක අමුතුම සුවඳක් එන්නේ. ඒ වගේම තමයි අර ස්ප්‍රේ එකත්. මොකද මේ ස්ප්‍රේ එක මං කාමරේට විතරක් නෙමෙයි මගේ ගෙදරට කුස්සියට මුළු හැම තැනටම මේක ස්ප්‍රේ කරනවා. මාරම සුවඳයි. ඉතින් මොකද අපි ඉන්න තැන පිරිසිදුවට වගේම සුවඳට තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මං මගේ කාමරේ අන්තිමටම ලයිට් වලින් සරසගත්තේ. ඉතින් මේ තියෙන මට අයියා කලින් අරන් දුන්න බැලුන් එකක්. ඒ වගේම ඔය ඔයාලට තියෙන පාට එළිය තියෙන ලයිට් එකක්. ඕක අපේ අයියා මං හිතන්නේ Facebook page එකකින් ගෙන්නුවේ. ඒක මාර ලස්සනයි. ඒ කියන්නේ ඒකේ තනිකර එන්නේ night vibe එකක්. මොකද ඒකේ හඳ තියෙනවා. ඒකට ලස්සන වලාකුළු තියෙනවා. හරිම ලස්සනයි. ඒක පොඩි ගැජට් එකක්. ඉතින් අනේ මම දෙක කියන මට තේරෙන්නේ ඒක මාරම ලස්සනයි. ඉතින් මේ තියෙන ගැජට් එකේ එළිය ඒක චූටි රොබෝ කෙනෙක්. ඒක හරිම ලස්සනයි. ඉතින් අද වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා අමතක නොකර කමෙන්ට් එකක් දාන්න. හැමදාමත් වගේම මම ඔයාලට ආදරෙයි. subscribe කරලා like කරලා share කරන්න ඕනේ. thank you